Mukkebag udah lebih. Mau dokter kan lagi kau ni mau bebek ni bang kita mau nak kira. Mu itu memang katanya begitu. Baru begini. No beginning, like the light that we come forward. So you and me are queen. Hi guys, ඉතින් මේ දවස් 3කට පස්සේ අපි අද තමයි ආයෙමත් මම වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ. මොකද මේ දවස් ටිකේ නම් මොනත් කරේ නෑ. මම මගේ යාළුවොත් එක්ක හිටියේ. යාළුවොත් එක්ක ඒගොල්ලන්ගේ එක අපේ බැචලර් පාටියක් තිබ්බා. ඉතින් ඒකට ගිහිල්ලා තමයි හිටියේ. එතනත් ලස්සන තැන් වලට අපි ගියා. මේ අද අපි උදේම නැගිටලා මේ ටුවර් බැංකොක් ඇවිල්ලා මෙච්චර උදේම නැගිට්ටමයිද කොහෙද 6 මාට 7ට තමයි නැගිටින්න හිටියේ. උනාට අපි 7ට විතර නැගිට්ටා. මේ අපි අද සෆාරි වර්ල්ඩ් මරීන් වර්ල්ඩ් කොහෙද යන්නේ. ඉතින් ඒකට නැගිටලා දැන් අපි ට්‍රාන්ස්ෆර්ස් වල දැන් යන ගමන් තමයි ඉන්නේ. ට්‍රාන්ස්ෆර් එකේ අපි එතට කියලා බලමු ඉතින්. අර කෑම තියනවා ගන්නද බේබි? Fighting skill show. Sam, fighting skill. In fighting style. Hey, come down. Lagi lah the red corner. Hey, sit down. Oh, làm cái gì đó? เอาล่ะนี่เรามาดูการกราบไหว้ครูบาอาจารย์ของทางด้านลุงคนแรกกันนะเนี่ยมิสเตอร์สายลมนะArt of Thai Boxing Thai Style Our Fighting Style เอ๊ะ Are you okay แล้วหลับไปแล้วปลุกยังไงวะนะเทรนเนอร์พี่แคปูกำดาวดูไซส์เราและความสามารถพิเศษที่สุดแสนประทับใจ Experience the intelligence and friendship of our gentle giants through their extraordinary talents 见证大象的智慧与友谊以及令人惊叹的特殊才华และถ้าทุกท่านพร้อมแล้วขอเสียงปรบมือดังๆต้อนรับการแสดง If you are ready, please give a big round of applause for 准备好了吗？让我们掌声欢迎 The Amazing Safari World Elephant Show
Hi guys, ඉතින් අප්ඩේට් එකකට ආවේ අද නම් දවසත් මතක නැහැ. දැන් මම හිතන්නේ සතියක් විතර බැංකොක් වල ඊයේ දවස නම් ඇත්තටම අපි ෆැමිලි එක හොඳටම මේ ගත කරුවා. හොඳ දවසක්. අපි ගියා මේ ඒකට කියන්නේ සෆාරි වර්ල්ඩ් උයි මරීන් ලයිෆ් කියලා තමයි කියන්නේ. ඒක නම් ඇත්තටම මේ කොහොමත් 50,000ක් විතර ලංකාවේ සල්ලි වලින් ගියා. හැබැයි අපි 4 දෙනාටම. ඉතින් එතන නම් හැබැයි මාර මේ එතන තන මරු ඕගොල්ලෝ වෑන් එකක තමයි යන්න ඕනේ. මොකද සෆාරි වර්ල්ඩ් එකේ ඉස්සලාම වෑන් එකේ ගිහිල්ලා පෙන්නනවා සත්තු අර මේවා. එච්චරම ලොකුවට එහෙම සෆාරි කියලා එච්චර ලොකුවට සත්තු නැහැ. ඔය ලයන්ස්ලා එහෙම ඉන්නවා. ඉතින් හොඳ වෑන් එකක් තිබ්බොත් ඇත්තටම හොඳයි කම්ෆර්ටබල්. මොකද මේ බැංකොක් සිටි එකේ ඉඳන් එතනට යන්න 30 මිනිත්ස් විතර යනවා. ඊට පස්සේ එතන රවුම ගහලා තමයි මම දන්නේ ඊට පස්සේ තියෙන මරීන් ලයිෆ් ඇන් සූ එකක් වගේ. ඉතින් එතන ඔයගලන්ට දෙනවා මේ පොඩි මැප් එකක් දෙනවා. ඒ මැප් එකේදී ඔය එක එක මේ ඉවෙන්ට්ස් තියෙනවා. එක එක ටයිම්ස් වලට උදාහරණයකට 10:15ට තිබ්බා. මම හිතන්නේ ෆස්ට්ම එක තිබ්බේ monkey chimpanzeesලා හරි ඔය වගේ monkeysලා ගේ ෂෝ එකක්. ඊට පස්සේ තිබ්බා elephant orang-otan show orang-otan show එක තිබ්බා. ඊට පස්සේ ආයෙමත් තව පොඩ්ඩක් වෙලා ඒක ඉවර වෙලා තිබ්බා elephant show එක. ඊට පස්සේ dolphin show එක, ඩොල්ෆින්ස් ලගේ ෂෝ එක. ඕමෝම එක එක ෂෝස් ඉතින් තිබ්බා. ඉතින් ඒ ෂෝස් නම් ඉතින් හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල මාර රස්නේ. මම හිතන්නේ එහෙ 34 සෙල්සියස් වගේ තියෙන්නේ නැති. ඉතින් හරිම රස්නේ. ඉතින් පුළුවන් නම් පොඩි ෆෑන් එකක් එහෙම ගෙනියන්න මේ පොඩි ඒගොල්ලන් ඉන්නවා නම් විශේෂයෙන්ම. එතනත් විකුණන්න තියෙනවා. මම හිතන්නේ බාත් 300ක් විතර 3000ක් විතර එනවා මේ හොඳ ෆෑන් එකක්. නැත්නම් අර පවන් ගන්න එකක් තියෙනවා. ඒක නම් 100ක් විතර. ඉතින් ඒකක් අනිවාර්යෙන් එතනින් ගන්න. තව මොනවද කියන්න හිටියේ? ඊට පස්සේ එතන මැප් එකක් තියෙනවා. ඒ මැප් එක ෆස්ට්ම එක එක ඒවා තියෙනවා. අපි නම් මේ මැප්ස් වලට යන්න හම්බුන්නේ නැහැ. අපි ගියේ කෙලින්ම ඉවෙන්ට්ස් වලට. ඊට පස්සේ එතනින් අපිට ඉන්ටර්නැෂනල් බුෆේ එකක් කියලා දුන්නා. ඒක නම් මෙලෝ රහක් නැහැ. නිකන් ඉන්දියන් කෑම තිබ්බේ. ඔය මේ නාන් රොටි චිකන් එකට නිකන් වතුර දාලා වගේ. ඉතින් එච්චරම අපි ඉන්ටර්නැෂනල් බුෆේ එකක් කිව්වට ඒක එච්චරම මේ අපි ආස තිබ්බේ නැහැ. හැබැයි බලන්න දේවල් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ ඇක්ටිවිටි එකක් ඔයගොල්ලන් පවුලක් වශයෙන් කරනවා නම්. ඉතින් ඒක තමයි ඊයේ අප්ඩේට් එක.
දැන් අදත් අපි යනවා මෝල් එකකට ප්ලැටිනම් මෝල් කියලා ඒකේ මං හිතන්නේ ලාබෙට ඔය ෂොප්සේම් තියෙනවා ෂොප්ස් 2000ක් විතර අර ඊයේ ගියා වගේ මට මතකයේ MBK මෝල් එක ඒ වගේම මෝල් එකක් තමයි මෙතන. ඉතින් අපි ප්ලෑන් එක තියෙන්නේ එතනට ගිහිල්ලා මේගොල්ලන්ව මේ පාක් එකකට ගෙනියලා ඊට පස්සේ ස්ට්‍රීට් ෆුඩ් එකට යන්න තමයි අද දවසේ. ඉතින් මේ බලමු කොහොමද කියලා.